කතාව පටන් ගන්නේ 2009 දී. 2009 වෙද්දී ඩොමිනෝස් කියන්නේ ලෝකයේ ලොකුම පීසා ජාලයන්ගෙන් එකක් වුණා. ඔවුන්ගේ ව්‍යාපාරය සම්පූර්ණයෙන් කඩා වැටිලා තිබුණේ. සමාගමේ ආදායම 15%කින් විතර පහළ වැටලා තිබුණා. මිනිස්සු ඩොමිනෝස් වලින් පිට්සා ඇණයුම් කළේ ඒකේ රසට නෙමෙයි. ඒකට හේතුව තමයි විනාඩි 30ක් ඇතුළත ගෙදරටම ගෙනත් දෙන නිසා. හැබැයි කාලයත් එක්ක අනිත් තරඟකරුවනුත් වේගයෙන් පිට්සා ගෙනත් දෙන්න පටන් ගත්තාම ඩොමිනෝස් වලට තිබුණු මේ එකම වාසිය, එකම තුරුම්පුව නැති වෙලා ගියා. පාරිභෝගිකයෝ ඩොමිනෝස් පිට්සා ගැන කියපු කතා ඇහුවොත් ඔබ පුදුම වෙයි. සමහරක් අය කිව්වේ මේ පිට්සා එක හරියට නිකන් කාඩ්බෝඩ් එකක් කනවා වගේ. සෝස් එක හරියට කෙචප් වගේ. මේකේ කිසිම රහක් නැහැ. මේ වගේ දරුණු විවේචන නිසා සමාගමේ කොටස්වල මිල $3-8 අතර ඉතාම පහළ මට්ටමකට වැටුණා. සමාගම හිටියේ දැවැන්ත ආගාධයක. සාමාන්‍යයෙන් ලොකු සමාගමක් මෙහෙම ප්‍රශ්නයකට මුහුණ දුන්නාම කරන්නේ මොකක්ද කියලා ඔබ දන්නවනේ. අලුතෙන් දැන්වීමක් හදනවා. ලස්සන නළු නිලියෝ දාලා බොරුවට hina වෙවි පිට්සා කන දර්ශන පෙන්නනවා. අපේ පිට්සා තමයි ලෝකේ හොඳම පිට්සා කියලා බොරු ප්‍රචාරයක් යවනවා. ඒක තමයි හැමෝම කරන සාමාන්‍ය ක්‍රමය. හැබැයි ඩොමිනෝස් සමාගමේ ඒ කාලේ හිටපු ප්‍රධාන විධායක නිලධාරීවරයා CEO වුණු පැට්‍රික් ඩොයිල් ගත්තේ වෙනස්ම තීරණයක්. ඔහු පිට්සා ටර්න් අරවුන්ඩ් නමින් වාර්තා ස්වරූපයේ කැම්පේන් එකක් දියත් කළා. මේක මේ ඩොකියුමන්ටරි ස්ටයිල් එකේ කැම්පේන් එකක්. මේ දැන්වීමේ පැට්‍රික් ඩොයිල් සහ ඔහුගේ ප්‍රධාන සූපවේදීන් කැමරාව ඉස්සරහට ඇවිල්ලා ඇත්තම කතාව කිව්වා. ඔවුන් කිව්වේ ඔබ කියපු දේ හරි. අපේ පිට්සා ඇත්තටම රස නැහැ. ඒක අපි පිළිගන්නවා. හැබැයි මේක අපි වෙනස් කරනවා. ඔන්න ඔය පණිවිඩය තමයි මේ CEO ඇතුළු ප්‍රධාන සූපවේදීන් කැමරාව ඉස්සරහට ඇවිල්ලා කියපු කතාව. ඒ විතරක් නෙමේ ඔවුන් Tamanගේ සේවකීන්ට අර පාරිභෝගිකයින්ගෙන් ආව දරුණු විවේචන අර කාඩ්බෝඩ් කනවා වගේ කතාව නිතර ඇහෙන්න සැලැස්සුවා. ඒ විතරක් නෙමේ සමාගමේ සූපවේදීන්ගේ ඊගෝ එක බිඳලා දාන්න පටන් ගත්තා. විවේචන කොළවල ප්‍රින්ට් කරලා කුස්සියේ බිත්තිවල අලවල තිබ්බ කියලායි කියන්නේ. ඔවුන් නිකම්ම සමාව අරගෙන නතර වුණේ නැහැ. සමාගමේ ප්‍රධාන සූපවේදීන් දවල් රෑ බලන්න නැතුව සති අන්තේ පවා වැඩ කරලා මුළු පීසා එකම මුල ඉඳන් අලුතෙන් හැදුවා. මේක ලේසි වැඩක් නෙමෙයි. සාමාන්‍යයෙන් වාර්තාවල තියෙන්නේ ඔවුන් අලුතින් පිට්සා රොටි 10කට වඩා අත්දා බැලුවා කියලා. පිට්සා සෝස් වර්ග 15ක් විතර හදලා තියෙනවා. ඒ වගේම චීස් වර්ග දුසිම් ගණන් පරීක්ෂා කරලා තියෙනවා. අන්තිමේදී සුදුලූණු සහ ඖෂධ පැලෑටි මිශ්‍ර කරපු අලුත් ක්‍රස්ට් එකක්, පැණි රස ගතිය වැඩිපුර තියෙන අලුත් සෝස් එකක් සහ උසස්ම තත්ත්වයේ චීස් භාවිතා කරලා අලුත්ම පිට්සා එකක් ඔවුන් නිර්මාණය කළා.